හෙලෝ ළමයි ඔන්න අදත් කියනවා වීඩියෝ එක වොයිස් කරලා තියෙන නිසා කතාව අහන්න කැමති අය සවුන්ඩ් එක අඩු කරලා කතාව කියවන්න. මොනවද ඔය තමුසේ කුටු කුටු ගගා කියන්නේ? කියන දෙයක් ඇහෙන්න කියනවා. නෑ ඔයාට මුකුත් කීවේ නෑ සුදු අයියේ. මේකට මනුස්සකම් නෙමෙයි තියෙන්නේ. හා කණ්ඩ කොහෙද? නැත්තම් හිතින් කියන ඒවත් ඇහෙයි ඈ. සතියක කාලයක් හරි ඉක්මනට ගෙවිලා ගිහින් අද තමයි සුදු අයියා යන දවස. අද නිකන් ගෙදරම මලකයක් ගානයි. නැන්දි නම් සැරින් සැරේ අඬනවා. මාමි උනත් ඉන්නේ දුකින්. එයා ඒ දුක පෙන්වන්නේ නෑ. බෝනික්කිත් ඉතින් නැන්දිට දෙවෙනි නෑ. මූණ එල්ලගෙන ඉන්නන් වාලේ ඉන්නවා. මං ගැන කිව්වොත් ඉතින් මටත් දුක නැතුව නෙමෙයි මටත් දුකයි. හැබැයි එයා අනේක හොඳයි කියලා හිතෙනවා. එතකොට මගේ හිතින් එයාව අමතක කරන්න ලේසි වෙයි. කොහොමත් ගියපුවම මට කතා කරන්නේ නෑ කියලා මං හොඳටම දන්නවා. දැනටවත් මං එයාගේ නම්බරයක් දන්නේ නෑ. හදිසියකටවත් කෝල් එකක් ගන්න. මං කොච්චර අමතක කරනවා කියලා හිතුවත් ඒක ඉතින් මේ වෙලාවට විතරයි. අනේ මන්දා මගේ හිත ගැන මටවත් හිතා ගන්න බෑ. කොහොම හරි සුදු අයියා යන වෙලාවත් ලං වෙලා. එයා බෑග් වගේක් අරන් එයාගේ රූම් එකෙන් එළියට එනකොට නම් මගේ පපුව නතර වුණා වගේ දැනුණා. කොච්චර හිතුවත් එයා යන්නේක හොඳයි කියලා. මට දැන් හිතෙනවා යන්න එපා කියලා කියන්න. මං ආදරේ කියලා කියන්න හිතෙනවා. ඒත් එයා කවදාවත් මට ආදරේ කරන එකක් නෑ. මගේ හිත මහ හයියෙන් කෑ ගහනවා යන්න එපා කියලා. ඒත් මට කවදාවත් කටක් කැරලා මේ හිතේ හැඟුම් ඔයාට කියන්න බැරි වෙයි. ඔයා ඒව කවදාවත් දැනගන්න එකකුත් නැති වෙයි. හැබැයි ඔයාටත් හොරෙන් ඔයාට ආදරේ කරන කෙල්ලෙක් ඉන්නව සුදු අයියේ. ඒක කවදාවත් වෙනස් නොවි තියෙයි. තාත්තා මං හරි අපි යමු නේද? ෆ්ලයිට් එක තියෙන්නේ 8ටනේ. පැය 2-3ක්වත් කලින් යන්නේක හොඳයිනේ. රණේ මාත් එන්නද එයාපෝට් එකට යන්න? ඕන නෑනිලු. ඔයා මේ දෙන්න එක්ක ගෙදරින් ඉන්න. බොරුවට ඔක්කොම යන්න ඕන නෑනේ. මාමි එහෙම කියලා නැන්දිව නැවැත්තුවා. අම්මි පරිස්සමට ඉන්න. මං ගිහින් කෝල් කරන්නම්. හරිද? සුදු අයියා එහෙම කියලා නැන්දිට වැන්දා. අයියා මං ඔයාට දෙන්න පුංචි ගිෆ්ට් එකක් ගත්තා. ඔයා පොත් කියවන්න කැමතිනේ. මේක ඔයාට කම්මැලි වෙලාවට අරන් කියවන්න. එහෙම කියලා දෝනි රැපින් කරපු දෙයක් සුදු අයියාට දුන්නා. මං ඉතින් මොනවද දෙන්නද? මං දන්නේ නෑනේ යා කැමති අකමැති දේවල්. පරිස්සමට යන්න සුදු අයියේ. ගිහින් නැන්දිට කෝල් එකක් දෙන්න. මං එහෙම කියලා සුදු අයියට වැඳලා අයින් වුණා. පරිස්සමට තම්සගේ වැඩ ටික කරගන්නවා. එහෙම කියලා එයාගේ අතක් මගේ ඔළුවෙන් තිබ්බා. මං එහෙනම් ගිහින් එන්නම්. අම්මා පරිස්සමට ඉන්න හැමෝම. එහෙම කියලා සුදු අයියා ගිහින් වාහනේට නැග්ගේ. ඒකල් අපිට අතත් වනලා එයා ගියා. ගේත් එක්ක පාළුයි. මගේ කොල්ලා ගියාට පස්සේ නැන්දි එහෙම කී කාමරේට ගියේ හොඳටම අඬ. මාත් මගේ රූම් එකට ගියේ මගේ හිතත් ගොඩක් රිදිලා තියෙන හින්දා. නිදා ගන්න කියලා ඇඳට ගියත් නිින්ද අහලකවත් නැහැ. එහෙම ඉන්නකොට මට නිකමට හිතුණා සුදු අයියා FB ඉන්නවද බලන්න. ඒ හින්දා මං එයාගේ නම සර්ච් කරලා බැලුවේ. මේ ඉන්නේ පොර. එයාගේ නමින්ම account දෙකක් තියෙනවනේ. දෙකම එයාගේ. බලමු මේක. අයියෝ මේ දෙකම ප්‍රොෆයිල් ලොක්නේ. මොනවා කරන්නද ඉතින්? එහෙම හිත වෙන දෙයක් වෙන්න කියලා ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකකුත් දාලා ගියේ නැන්දිව බලන්න. මං යනකොට බෝනික්කි නැන්දිට කියන දේවල් මං ටික වෙලාවක් අහන් හිටියා. ඔන්න බලන්නකෝ අම්මි අපේ අයියා මෝඩයෙක් නෙවෙයි නම් අනිවාර්යෙන්ම තව මාස 5කින් එනවා. මාස 5කින් ඉන්නද අච්චර දේවල් බැඳගෙන මෙච්චර දුකක් දීලා ගියේ? ඒ දෙන්නගේ කතාව මැද්දට මං එහෙම කියාගෙන පැන්නා. ඇත්තට ඇයි පුතේ ඔයා එහෙම කිව්වේ? මේකනේ අම්මි අපේ අයියා අර මෝඩියෙක්ට අහුණාට එයාටත් හොරෙන් එයාට කෙනෙක් ආදරය කරලානේ. ඒ කවුද ඒ? ඔයා දන්න කියන කෙනෙක්ද? මගේ හිතේ තිබුණු ප්‍රශ්නේ නැන්දි ඒ විදිහට අහද්දි මාත් බැලුවේ බෝනික්කි දිහා. මොකද මාත් ආසයි දැනගන්න මගේ හොරෙන් ආදරය කරේ කවුද කියලා. ඒවා හැම කියන්නේ නෑ අම්මි. ඒවා රහස්. අපි බලමුකෝ අයියා මොනව කරයිද කියලා. නේද? මේ කියකෝ ඒක කියන්නේ නැතුව පුදුම විදිහට අගය කරන්නේ.
දෙන්න හිතෙන්නේ මූණට එකක් මට. මොකද අක්කා තම්සි තනියම කුටු කුටු ගගා ඔරවන්නේ. මං නෑ නිකන් මේ සින්දු කෑල්ලක් කිව්වේ අනේ. ඒක මිසක් නැතුව තම්සිට ජෙලස් එකට නෙමෙයිනේ. මට මොනවටද අනේ ජෙලස් වෙන්නේ? ඒ පාර පිස්සුද? හරි හලෝ පුංචි විහිළුවක් කරේ. ඕකට ඔච්චර නටන්න ඕන නෑ. දවස් හරි වේගෙන් යනවා. මං දැන් ආයතන දෙකක වැඩ බලනවා. මං හරි කැමතියි මගේ ජීවිතයේ කාර්ය බහුලත්වයට. හොඳටම හෙම්බත් වෙලා ගෙදරට එන මං තියෙන දෙයක් කාලා ඇඳට වැටුනම ආයෙ නැගිටින්නේ පහුවදාට. කිසිම දෙයක් ගැන හිත කල්පනා කරන්න වෙලාවක් මට නෑ. සුදු අයියත් ගිහින් දැන් මාස 2ක් වෙනවා. එක දිගට මාසයක් දෙකක් රෑ වෙනකන් වැඩ කරපු හින්දම අද නම් කලින්ම ආවා. ඒ ඇවිත් නාලා කාලා නැන්දිත් එක්ක හොඳ කතාවක් දාලා මං මගේ රූම් එකට ආවේ. ඒකල FB එක පැත්තේ ගියේ. මං බිසි වුණත් හරි මේ විදිහට නිදහසේ ෆෝන් එක අල්ලන්නේ අද. මං එදා සුදු අයියට දාපු රික්වෙස්ට් එක බලලා. දැන් බලන්න ඕනේ යාගේ ප්‍රොෆයිල් එක. එදා යාගේ ප්‍රොෆයිල් එක ලොක් මට යන්න බැරි වුණා. හැබැයි අද නම් ගිහැකි. එයාගේ ලස්සන ෆොටෝ වලින් පිරීලා. මං ඉතින් මේ අතරින් මං කැමති ෆොටෝ 2-3ක් සේව් කරගන්නත් අමතක කරේ නෑ. මෙච්චර දවසක් හැමදේම හොඳම විදිහට සිද්ධ වුණා. හැබැයි දැන් දවස් 2-3ක වෙලේ ඉඳන් මගේ වාහනේ පස්සෙන් කවුරු හරි මාව ලුහු බඳිනවා වගේ දැනුණා. මං වැඩි ගණන් ගත්තේ නෑ. ඒ හින්දාම මං ඒ ගැන මාමිට උනත් කියන්න ගියේ නෑ. හැබැයි ජීවිතේ ගත්ත වැරදිම තීරණයක වෙයි කියලා මං කවදාවත් හිතුවේ නෑ. අද මං එද්දි ටිකක් රෑ වුණා. වාහන අඩු ටිකක් පාළු හරියකින් යද්දි එකපාරටම මූණු ආවරණය කරගත්තු පිරිසක් මගේ වාහනේ ඉස්සරහට පැන්නේ මගේ පැත්තට තුවක්කුත් දික් කරගෙන. ඒ වෙලාවේ මාමිට කෝල් එකක් ගන්න ෆෝන් එක අතට ගත්තත් මගේ වාහනේ ෂටරයකට ගහද්දි මං බය වුණ පාරට මගේ ෆෝන් එක මගේ අතින් බිමට වැටුනේ මටවත් හිතා ගන්න බැරුව. අනේ අම්මේ තාත්තේ මට කරදරයක් නම් වෙන්න දෙන්න එපා. මගේ මැරිච්ච අම්මයි තාත්තයි මතක් කරලා මං එහෙම ඉල්ලුවේ මට මේ වෙලාවේ වෙන ඉල්ලන්න පිටක් නැති නිසා. මොනවදෝ හයියෙන් කිය එළියේ ඉන්න මිනිස්සු කෑ ගහද්දි මං හැදුවේ වෙන දෙයක් වෙන්න කියලා වාහනෙන් බහින්න හදනවත් එක්කම කතාව ගේන්න බැරි වුණා ළමයි. අනේකට නම් මට සමා වෙන්න. එහෙනම් අපි තවත් කොටසකින් හමු වෙමු.